ඔය ඉලෙක්ට්‍රික් බයික් එකක් යූස් කරනවා නම් මේ පහ දන්නේ නැත්තම් යූස් කරන්න එපා. බයික් එක ස්ටාර්ට් කරලා ගමන පටන් ගන්නකොටම උපරිම ස්පීඩ් එකට යන්න එපා. අඩු ස්පීඩ් එකකින් පටන් අරගෙන වැඩි ස්පීඩ් එකට යන්න. ඒක ඔයගේ මෝටරේට වගේම බැටරියටත් හොඳයි. ඔය ඉලෙක්ට්‍රික් 100% charge කරලා දවස් ගාණක් පාවිච්චි කරන්න නැතුව තියන්න එපා. සතියකට වඩා පාවිච්චි වෙන්නේ නැත්තම් බැටරි එකේ ලෙවල් එක 50ක් 80ක් අතර ගානකට තියන්න. ඒක බැටරි එකේ ලයිෆ් එකට ගොඩක් වැදගත්. ඔය බයික් එක වොෂ් කරන්නේ ප්‍රෙෂර් ගන්න එකකින් නම් ඒක කරන්න එපා. මෝටරයයි කන්ට්‍රෝල් එක ඇතුළට වතුර ගියොත් බයිසිකලේ සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙන්න පුළුවන්. ඔය ටයර් වල හුලම් ප්‍රෙෂර් එක හරියටම ලෙවල් එකට තියාගන්න. ටයර් එකේ හුලම් ප්‍රෙෂර් එක අඩු වුණොත් මෝටරේ තියෙන ලෝඩ් එක වැඩි වෙලා බැටරි ඉක්මනට සවුත් වෙන්න පුළුවන්. දැස්ස ගමනක් ගිහිල්ලා ආවට පස්සේ බැටරිය ගලවල ඒකේ තියෙන කනෙක්ටර්ස් ටික රෙදි කෑල්ලකින් පිහ දාන්න. මලකඩ කන එකයි ෂෝට් සර්කිට් වෙන එකයි වලක ගන්න ඔයාට මේක අනිවාර්යෙන් කරන්න වෙනවා. ඔයගේ ඉලෙක්ට්‍රික් බයික්ස් ආරක්ෂා කරගන්න ඕන නම් අපි කියපු දේවල් පිළිපදින්න. ඔයත් දන්න දේවල් තියෙනවනම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න.